පොඩි පිරිමි ළමයින්ගේ ඇඟපොත හරි ලස්සනයි. හරි සුන්දරයි. ඉතින් ඒ ළමයින්ව බලාගන්න තියෙනවා නම් හරි ආසයිනේ. ඉතින් තව එකක් තමයි අපි වගේ උන් නිකන් සෙවලයෝ විදිහටනේ සමහරුන්ට වෙන්නේ. හැබැයි අර ළමයින්ව නිකන් රෝස මල්, ඒ කියන්නේ ඕලු මල් වගේ, ඕලු මල් දඬු වගේ තමයි යාළුවා පේන්නේ. ඒ ළමයින්ගේ සුන්දරත්වය, ඒ ළමයින්ගේ තියෙන හැසිරීම. ඉතින් ඒ ළමයි දැක්කහම ඉන්න බැහැ තමයි. ඕලු මල් දඬු වගේ තමයි යාළගේ කකුල්. යාළගේ ඇඟපොත සම්පූර්ණයෙන්ම සිව්මැලි. සිව්මැලි ඕලු මල් පෙති වගේ. ඕලු මල් පෙති වගේ තමයි සිව්මැලි. දැන් අර මම වැඩ කරපු බැටරිය මාව අයින් කරා එතනින්. අයින් කරේ එතෙන්ට ආවා ලස්සන සුදු කොල්ලෙක්. ඒ කොල්ලට මං එක්ක වැඩ කරපු කොල්ලා වහ වැටුණා. දැන් ඒ දෙන්න ලවර්ස්ලා වෙලා. ඉතින් මං ඒ ගැන තවදු වැඩියෙන් කතා කරන්න යන්නේ නැහැ. ඒ කොල්ල තනිකර ඕලු මලක් වගේ. එහෙම තමයි ඉතින් කතාව යන්නේ. ඉතින් ඕලු මලක් වගේ නාදලු වගේ දැස්. ඉතින් ඔන්න ඕකයි ලස්සන කොල්ලන්ගේ පැවැත්ම. කොල්ලන්ගේ කකුල් දැක්කම හරි ආස හිතෙනවනේ. කාටුණත් ඉතින් ඒ වගේ එකක් තියෙනවා. ඉතින් කොල්ලෝ හරිම ලස්සනයි නේද? හරිම සුන්දරයි. ඉතින් අපි නිකන් සෙවලයෝ, අපිට වයස වැඩි. දැන් අපිට ඕනේ ඉතින් අපි මෙහෙමයි, අපි තනිකඩ මම නම් ගේ කොඩියත් එක්කම තමයි ආසාව. මගේ මේවා එක කරගන්න. ඉතින් මම ආස දේ දුන්නේ කොඩියට. කොඩිය තමයි මගේ ආදරේ. ඒකයි. ඕවනි. මං අදට නතර වෙන්න. ආයේ අපි කතා කරමු. හරිද? ලංකාවේ කොඩියෝ හරි ලස්සනයි. සුද්දා කැමතිත් ඒ වගේ අයට. ආයි වීඩියෝ එකකින් අපි හම්බෙමු. තව දේවල් තියෙනවා කතා කරන්න.